සුබෝදයක් වේවා සියලු දෙනාට. අපි සුබ සන්ධ්‍යාවක් කිව්වොත් ඇත්තටම අපේ අද අපිට ශෝකජනක දවසක්. ඒකට හේතුව තමයි කතරගම ඩිපෝ එකේ සිට කුරුණෑගල දක්වා ධාවනය වූ බස් රථය ගැන්ඩියල්ල ප්‍රදේශයේ අනතුරු ලක් වී මේ වෙන විට 22කට ආසන්න පිරිසක් මිය ගිහින් ඊට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඇත්තටම මේකට හේතුව තමයි මම ප්‍රධාන වශයෙන් වැඩිවෙන්ම කියනවා ඩිපෝ එකේ තියෙන දුර්වලතාව මත. ඒකට හේතුව තමයි වාහනයක ධාවනය කිරීමට පෙර වාහනේ ලීසි තෙල් බැලීමක් නැහැ. හරියට හරියට වාහනේ බ්‍රේක් පද්ධතිය නිසියාකාරව ක්‍රියාකාරීත්වය කරනවාද කියලා බලන්නේ නැහැ. ඒකට හේතුව රියදුරාටත් නිසියාකාරව විවේකයක් ලැබෙන්නේ නැහැ. ඌ කතරගම ඉඳලා කුරුණෑගලට ආවනම් නැවත හවසේ කුරුණෑගල සිට කතරගමට යන්න ඕනේ. එතකොට මේ දේවල් කරන්නේ නැතුව ඩිපෝ කළමනාකාරීත්වයේ නිසි දැනුමක් නැති පුද්ගලයින් මේ තැන් වලට යොදවා තිබීම තමයි මේකට හේතුව. එතකොට රියදුරා ගැනත් බස් රථය ගැනත් මීට වැඩිය අවධානයක් යොමු කරන්න ඕනේ. හදිසියේ හරි ඔබතුමාලා ඕන දේ බය නැතුව බලන්න මේ කියන දේ බොරුද කියලා හිතන්න. දුර ගමන් සේවා බස් රථයක් හදිසියේ හරි පැච් එකක් ගියොත් ටයර් එකක් ගියොත් කිසිම හේතුවක් මත උන්ට එතනින් එහාට යන්න බෑ. ඒකට හේතුව තමයි අමතර රෝදයක් නොමැති වීම. ජැක් එකක් නැහැ, වීල් බස් එකක් නැහැ, අමතර බස් රථයේ රෝදයක් නැහැ. එතකොට උදාහරණයක් වශයෙන් නුවර ඉඳලා කොළඹට ගියා නම් කෑගල්ලේදී හරි පංචරයක් ගියොත් ඩිපෝ රියදුරා සහ කොන්දස්තර මහත්මයා ඩිපෝ එකට කතා කරලා මේ පංචරයක් ගියා කියලා දැනුවත් කරන්න ඕනේ. එතකොට ඒ අවස්ථාවේදී අර බස් රථයේ ගිය මගීන්ට වෙන්නේ ලොකු අසරණතාවයකට පත් වෙන එකක්. මගින් වෙනත් බස් රථයකට නගවා ඔවුන් පිටත් කර යෑම. එතකොට වෙන්නේ බස් රථයේ අමතර රෝදයක් නැති හින්දා ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් වෙලා දෙනවා. වීල් බස් එකක් නැහැ, ජැක් එකක් නැහැ. කිසිම බස් රථයක තියෙන සැප පහසුකමක් නැහැ. උදාහරණයක් වශයෙන් මම කියන්න නුවර සිට යාපනය යන බස් රථ රියදුරු මහත්තුරුන්ගේ බස් රථ බලන්න කිසිම බස් රථයක වත්තේගම ඩිපෝ යනවා, යටිනුවර ඩිපෝ යනවා, යාපනයේ ඩිපෝ එකකින් බස් වෙනවා. කිසිම බස් රථයක සීට් එක ආසනයක ඉඳගෙන යන්න පුළුවන් හැකියාවක් තියනවද බලන්න. ප්‍රහාණ ඇමතිතුමනි, විමල් රත්නායක ඇමතිතුමනි, ජනාධිපතිතුමනි ඔබගේ නිසි අවධානයට යොමු කරගන්න. කිසිම හේතුවක් මත බස් රථයක ඉඳගෙන යන්න බෑ. යාපනයේ නුවර යන බස් රථයක හේතුව මොකද සීට් එක ඔක්කොම කැඩලා තියෙන්නේ. එතකොට ඔබතුමාලා බලන්නේ සල්ලි විතරද? එතකොට මිනිසුන්ගේ ජීවිත ගැන හිතන්නේ නැද්ද? මිනිස්සෙක් බස් රථයක් අනතුරකටපත් වෙලා මිනිසෙක් මිය ගුණාට පස්සේ ඔහුගේ මේ ජීවිතේට මිල කරන්න බෑ ලක්ෂ 10යි 25යි ලක්ෂ 50යි කියලා. එහෙනම් මේ අනතුරක් වෙන්න ඉස්සෙල්ලා ප්‍රහාණ ඇමතිතුමනි මීට වැඩිය නිසි අවධානයක් යොමු කරලා මේ ගැන ගන්න. ඩිපෝ කළමනාකාරීත්වයේ කිසිම ගැන වාහන ගැන කිසිම අවබෝධයක් නැති පුද්ගලයෝ මේ තැන්වල ඉන්නේ. මම හොඳ ආකාරව දන්නවා. ඒ නිසා තමයි මේ කියන්නේ. මම දැකලා තිනවා විපක්ෂයේ මතුගම කොළඹ බස් රථය දුවන මන්ත්‍රීතුමා වන ජගත් මැතිතුමාගෙන් මේ ගැන අවබෝධයක් ගන්න. මොකද එතුමාම කලින් කියලා තිබ්බා මං රජයේ ප්‍රවාහන අමාත්‍යාංශයේ බස් රථ සඳහා උපදෙස් දෙන්න කැමතියි කියලා. එතකොට මේ ප්‍රවාහන ඇමතිතුමාලාට මේ ගැන තේරුමක් නැත්තම් ලැජ්ජ වෙන්න එපා. ඔබතුමාලා දන්න මිනිස්සෙක්ගෙන් මේ ගැන අරගෙන මේ උපදෙස් අරගෙන මේ රට සංවර්ධනය කරන්න අපි යමු මේ ගමන. මොකද මගීන්ගේ ජීවිතයක් බලල්ලු ගානට ගණන් ගන්න එපා. අනතුරක් වුණාට පස්සේ මිනිස් ජීවිතවලට මිල කරන්න සල්ලි මුදල් ගෙවන්න එපා. එහෙනම් අපේ යුතුයකමක් වශයෙන් අපි අනතුරු අවම කරගෙන බස් රථ සුවපහසු බස් රථයක් ඒ සඳහා දුර ගමන් සේවා සඳහා යොමු කරගෙන මේ ගමන යමු. අසරණ මිනිසුන් වෙනුවෙන් මම අද වෙච්ච මේවා ගැන ඇත්තටම අනතුරු ගැන සංවේදීතාවය පළ කරන ඔවුන්ට නිවන් සුව පතනවා. මම ඔබ ප්‍රාණ ඇමතිතුමාගේ අවධානයට යොමු කරන්න කියලා මේ දේ ඉල්ලා සිටිනවා. හොඳ නීතිගරුක රියදුරම් වශයෙන් සහ ඩිපෝ කළමනාකාරීත්වයේ මීට වැඩිය හොඳ තැනක ඉන්න ඕනේ කියලා